සුබ සන්ධ්‍යාවක් හැමෝටම දොබර වේචස්වීම. මට ඔයාලට පොඩි දෙයක් මේක කියන්න කලින් මම කියන්නම්. මොකද ගොඩක් අය මේ ලැන්ග්වේජ් එක සම්බන්ධව බය වෙලා ඉන්නවා. බය වෙන්න දෙයක් නැහැ. මේක හරියට අපේ ලංකාවේ පළවෙනි වසර වගේ ඔය යා කරන්න එහෙම නැත්නම් රූප රාමු දීලා තියෙනවා. අංක දාලා තියෙනවා ඒක යටින්. ඒ අංකේ අනිත් පැත්තේ නම් ටික දාලා තිනවා. ඒ පිළිවෙලට අංක ටික දාගන්න තියෙන්නේ වගේ ඔය එක එක චූටි දේවල් තියෙන රූප රාමු දීලා තියෙනවා. හිස්තැන් පුරවන්න තියෙනවා. හිස්තැනට අවශ්‍ය කරන ටික උඩින් දාලා තියෙනවා. ඒ වගේ චූටි දේවල් තියෙන්නේ. එහෙම එයාලා ඒවා ෆේල් කරන්නේ නැහැ. එයාලා එතනට ඇවිල්ලා ඔයා වැරදිට ලියලා නම් ඔයාට පොඩ්ඩක් ඇඟිල්ලෙන් පෙන්නලා යනවා මේක මෙතනට දාන්න මේක මෙතනට දාන්න කියලා. ඒ හින්දා ලොකුවට ඒක ඔලුවට ගන්න එපා. මහා ලොකු දෙයක් නෙමෙයි මේක. ඉතින් අර මම දන්න ඔයාලා බය වෙලා ඉන්නේ කියලා සමහරක් අය මමත් එහෙම තමයි මමත් ඇවිල්ලා අවුරුදු 2කින් මමත් ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න ගියා. ඉතින් මමත් ඒ වගේ අපහසුතාවලට මුහුණ දුන්නා. හැබැයි පස්සේ එතනට ගියාට පස්සේ මට ඇත්තටම හිතුණා තවත් යන්න තිබ්බනම් හොඳයි කියලා. ඉතින් ඒ වගේ කිසිම දෙයකට බය වෙන්න එපා. මම මේ දැන් දාන ටික ඒ ලැන්ග්වේජ් එකට සම්බන්ධ දේවල් ටිකක් තමයි මම දාන්න තීරණය කරේ. ඒ හින්දා ලොකුවට හිතන්න එපා. ඔයාලට අවශ්‍ය දෙයක් තියෙනවා නම් මගේ නම්බර එක මම දාලා තියෙනවා මේකේ. ඔයාලට මට කතා කරලා මගේ ළඟ පොත් තියෙනවා. මම ඒ අවශ්‍ය කරන පොත් ඔයාලට දාන්නම්. ෆොටෝස් ඔයාලට ගන්න පුළුවන් කට්ටිය ගන්න. මම දන්නවා සමහරක් අය ඈතට වෙන්න ඉන්නේ. යාලට සමහරකට කඩවල් නැතුව ඇති. මට පුළුවන් මගේ පොම ළඟ තියෙන පොත් ටික ඔයාලට ෆොටෝස් ගහලා දාන්න ඔයාලට ඕනේ නම්. ඒ වගේම මම ඉස්කෝල් ගියේ මගේ ඒ පේපර් වගේක් තියෙනවා. ඒව මගේ ළමයා පොඩ්ඩක් කටු ගාලා තියෙන්නේ. ඒ නට ඔයාලට ඒක පැහැදිලිව පේනවා නම් මම ඔයාලට ඒව උනත් එවන්න කැමතියි. ඒ හින්දා ලොකුවට හිතන්න එපා. එහෙනම් මේ ටික අපි බලමු. ලියචෙනික්. ලියචෙනික්. ලියචෙනික් කියලා කියන්නේ පිරිමි වෛද්‍යවරයාට. ලියචෙනිස්සා කියලා කියන්නේ කාන්තා වෛද්‍යවරිය. ලියචෙනිස්සා කාන්තා වෛද්‍යවරිය. කෝනෝබාර්. කෝනෝබාර් පිරිමි වේටර් කෙනාට තමයි කෝනෝබාර් කියන්නේ. කෝනෝබාරිත්සා කියලා කියන්නේ කාන්තාවට වේටර් වරියට. කෝනෝබාර් පිරිමි කෙනාට කෝනෝබාරිත්සා කාන්තා වේටර් වරියට. ග්ලූමස්. ග්ලූමස් නළුවා. ග්ලූමිත්සා නිලිය. ග්ලූමිත්සා නිලිය. පියවාච්. පියවාච් කියලා කියන්නේ ගායකයා. පියවාචිත්සා කියලා කියන්නේ ගායිකාව. පියවාච් පියවාචිත්සා. මෙන්න මේ වගේ දේවල් තමයි එන්නේ. වම් අත පැත්තෙන් දාලා තියෙනවා පිරිමි කෙනාට කියන නම් ටික ලියචෙනික්, කෝනෝබාර්, ග්ලූමස්, පියවාච් කියලා. ඊට පස්සේ ඔයාලා ලියන්න ඕනේ කාන්තාවට කියන නම් ටික ඔයා ඉස්සරහෙන් ලියන්න ඕනේ. ඉතින් මේක මහා ලොකු දෙයක් නෙමෙයි. එතන තියෙනවා. ඒ ටික තමයි ඔයාලට මේ කරන්න තියෙන්නේ. ඒ හින්දා එහෙනම් මේ ටික බලා ගන්න. මම මේ ටිකේ ඔයාලට දාන්නේ ඒ ලැන්ග්වේජ් එකට සම්බන්ධ ටිකක් තමයි මම ඔයාලට කියලා දෙන්නේ. එහෙනම් මම ගිහිල්ලා එන්නම්.